දකුණු ආසියාව ගිනි අරන් තියෙනවා. දකුණු ආසියාව ගිනි තිබ්බද? දකුණු ආසියාවට තියාගත්තද ගිනි? ප්‍රශ්න තුනක් එනවා. දකුණු ආසියාව ඉබේම ගිනි ගත්තද? දකුණු ආසියාවට ගිනි තිබ්බද? දකුණු ආසියාවම ගිනි තියාගත්තද? සාමාන්‍යයෙන් අපි දන්නවා ලෝකේ ගිනි කඳු තියෙනවා. අපි සාමාන්‍යයෙන් භෞතික විද්‍යාවන ගිනි කඳු තියෙනවා ලෝකේ. භූදේශපාලනික කලාපවල ගිනි කඳු තියෙනවා. පූජියාම ගිනි කන්ද ඒ වගේ හිටනා ගිනි කඳ වගේ තියෙනවා. ඒත් ආසියාවේ කලාපේ තියෙන ගිනි කඳ තමයි මේක. කියන්නේ දැන් අර භෞතික සංසිද්ධීන් එක්ක ඇති වෙන ගිනි කඳු වල තියෙන හානිය සහ විනාශය අපට අවම කරගන්න පුළුවන්. ඒක තමයි මේ වෝල්කනෝ පිපෙරෙන්න කලින් early warnings එනවා. කියන්නේ නිරන්තරයෙන් ඒක වෙන්න තියෙනකොට ඒක තියෙන එක දේවල් වෙනවා. ඒකට අපිට එකෙන් avoid වෙන්න පුළුවන්. නමුත් මිනිස්සු විසින් හදාගන්නා ගිනි කඳු දකුණු ආසියාවේ තියෙන විශාලම ගිනි කඳ තමයි මේ කාශ්මීරය මුල් කරගත්ත ඉන්දියාව සහ පාකිස්තානය අතර තියෙන මේ ගැටුම. මේක මේ මිනිස්සු හදාගත්ත ගිනි කන්දක්. මේක හේතුවම තමයි දකුණු ආසියාව කියලා කියන්නේ ඉතාම ඩයිවර්ස් විවිධත්වයෙන් යුත් කලාපයක්. විවිධ ජන වර්ග, භාෂාවන්, ආගමික විශේෂයෙන් ඉතාම සංවේදී ස්ථානයක් තමයි ඔය කියන ගැටුම් කලාපය. රටවල් තුනක් එකට ගැට ගහන කලාපයක්. කාශ්මීරය කියන ඔය කොටස රටවල් තුනක් එකට ගැට ගන්නවා. පාකිස්තානය, ඉන්දියාව, චීනය. අපි මේ ගිනි කන්ද දැන් මේ තියෙන ගෝලීය දේශපාලන තත්ත්වය දිහා නිරීක්ෂණය කරලා බලනකොට මේක ඉබේම ගොඩ නැගුණ එකක්ද නැත්නම් මේකට ගිනි තියාගත්තද නැත්නම් මේකට කවුරු ගිනි තිබ්බද? ඒතර අපිට ඒක කම්පෙයාර් කරන්න වෙන්නේ ගෝලීය දේශපාලනයේ ඇති වෙලා තියෙන වර්තමාන තත්ත්වයක් එක්ක. ඊළඟට ඒක දිහා බලන්න පුළුවන් මේ සිද්ධිය ඇදුණාට පස්සේ අසල්වැසි රටවල් දෙන උත්තර සහ ඒගොල්ලෝ මේක දකින ආකාරය. විශේෂයෙන් මහ බලවතු. ඒගොල්ලෝ දකින ආකාරය. කොහොම වුණත් කාශ්මීරයේ මුල් කරගත්ත මේ ගිනි කන්ද නිර්මාණය කිරීම සම්බන්ධව මේ ආසියානු කලාපයේ පාලනය කරපු බ්‍රිතාන්‍ය ආරක්ෂිත පරිපාලකතුමා කියන්න ඕන. ඒ කලාපයේ සිටියම හරියට පින් කළ දුන්නේ නැති කී ප්‍රතිපාක තමයි මේ. නිදහස දෙනවා 47 දී පාකිස්තානයේ සහ ඉන්දියාවට. වෙන පොඩි කැලලක් තියෙනවා මේ කාශ්මීරය කියලා. ස්වාධීන පාලන තන්ත්‍රයක් ගෙනියන කැලලක් මහරජා කෙනෙක්. හරිසිං කියන මහරජා අන්තිමට එයා සූදානම් වෙන ඉන්දියාවට සම්බන්ධ වෙන. එදා ඉඳලා තමයි පටන් ගන්න. ඒක හේතුව තමයි ජන සංයුතිය හරිම සංකීර්ණයි. හින්දු සහ මුස්ලිම් ජන සංයුතිය. ඒ විතරක් නෙමෙයි ඔය කියන කාශ්මීර කලාපයේ බෞද්ධ සංයුතියකුත් තියෙනවා. ලඩාක් කියන ප්‍රදේශයේ. ඒකට මේ ගිනි කන්ද අපි මට කියනවා ඉතා ගැඹුරින් විහිදුණු ගැටුම් කියලා. ගැඹුරින් විහිදුණු ගැටුම් deep rooted conflict අපි මට කියන්නේ. දැන් 47ට පෙර ඉඳලම අර මොගල් අධිරාජ්‍ය කාලේ ඉඳලා ඔය ප්‍රශ්න තිබුණා. නමුත් 47න් පස්සේ තමයි මේක පැනලා ගියේ. ඒක විටින් විට උඩ යනවා යට යනවා උඩ යනවා යට යනවා. ඒ එවැනි අවස්ථාවක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒකට අපිට පේනවා ඔය රටවල් දෙක මේ වෙනකොට යුද්ධ 3ක් කරලා තියෙනවා. ඔය ප්‍රශ්නේ වලට. 1970 සිම්ලා ගිවිසුම අත්සන් කරලා ඔය රටවල් දෙක බෝඩරයක් නිර්මාණය කරගන්නවා. අර ජාත්‍යන්තර සීමාව LOC. එතකොට ඒකේ ජම්බු කාශ්මීරය එක පැත්තක්, අසාද් කාශ්මීරය අනිත් පැත්තක් කියලා මේගොල්ලෝ පාලනය කරගෙන යනවා. ඒ ඇග්‍රීමන්ට් එකත් එක්ක මේක ඇත්තට වෙන්නේ මේ එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම හරහා තීරණය වෙනවා ඒ පළාතේ ජනතාවට තීරණය කරන්න ඔබලා කොයි රටටද අයත් වෙන්න ඕනේ කියලා ජනමත විචාරකයක් තියන්නේ. මොකද ඒක තියන්නේ නැහැ. තවම තියන්නේ නැහැ. පාකිස්තාන කියන්නේ ඒක තියන්නේ කියලා.